අද අපි බලන්නේ හිඟුරල ගැන. එතකොට මේ තියෙන්නේ හිඟුරල. හිඟුරල වල විශේෂත්වය තමයි මේ වෙළඳපොලේ ලොකු වාණිජමය වටිනාකමක් තියෙන ඉල්ලුමක් තියෙන දේශීය අල ප්‍රභේදයක් තමයි හිඟුරල කියලා කියන්නේ. දැන් මේ හිඟුරල ඇඟිලි අල හා සමානයි. නමුත් ඇඟිලි අල වලට වඩා වෙනස් හඳුනා ගැනීමට තියෙන වෙනස තමයි ඇඟිලි අල තියෙන්නේ මෙහෙම අත්ලේ ඇඟිලි දිගෑරියා වගේ තමයි ඇඟිලි අල පිහිටන්නේ. නමුත් හිඟුරල එහෙම නෙවෙයි. ඇඟිලි වගේ තියෙනවා හැබැයි එක ගොන්නට තියෙන්නේ. එක ගොන්නට තමයි හිඟුරල හැදෙන්නේ. ඒකට ඇඟිලි අලයි මේකයි අතර වෙනස ඒකයි බොහෝ දෙනා මේ ඇඟිලි අල කියලා මේකට වරදවා තේරුම් ගන්නවා. නමුත් මේ ඇඟිලි අල නෙවෙයි මේ හිඟුරල. හිඟුරල එක පොකුරට හැදෙනවා ඇඟිලි වගේ. ඇඟිලි අල හැදෙන්නේ අත්ල දිගෑරියා වගේ තමයි ඇඟිලි කීපයක් වීදෙන ආකාරයට තමයි අල එන්නේ. ඒතකොට හිඟුරල වල තියෙන විශේෂත්වය තමයි හිඟුරල අපේ දේශීය ආයුර්වේදයේ හඳුන්වන්නේ ඖෂධයක් වශයෙන්. ඒතකොට ඒ කියන්නේ මේක මේ දරුපල ප්‍රමාද වන මව්වරුන්ට දරුපල ඉක්මන් කර ගැනීම සඳහා භාවිතා කරන ඖෂධීය ආහාරයක් වශයෙන් තමයි හිඟුරල පාවිච්චි කරනවා කියලා සඳහන් වෙන්නේ. එතකොට මේක අපිට පුළුවන් එහෙම වුණොත් ලොකු කාර්යය මේ කාර්යයෙන් කරන්න. ඒතකොට අපි ඒ සඳහා නොඑක් ආකාරයේ ප්‍රතිකාර නොඑක් දේවල් කරනවා. ඉතින් අපිට පුළුවන් නම් මේකෙන් පවුඩර් එකක්, ටැබ්ලට් එකක්, පෙත්තක් හදාගන්න තත්ත්වයට වාණිජමය මට්ටමකට ගෙනියන්න පුළුවන් නම් ඉතින් අපිට ලොකු ආදායමක් රටට විදේශ විනිමයක් උපයා ගන්න හොඳ අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන් හිඟුරල. ඒකට වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් තියෙනවා මේ සඳහා. ඉතින් අපිට මේක එහෙම අගේ එකතු කරපු නිෂ්පාදනයක් බවට පත් කරගෙන වටිනා ඖෂධීය ගුණයක් තියෙන ආහාරයක් වශයෙන් උත් ඖෂධයක් වශයෙන් උත් වැඩි දියුණු කරගන්න පුළුවන් නම් අපිට ලොකු කාර්යයක් මේ දේශීය අල වලින් හිඟුරල වලින් කරන්න පුළුවන්. අපි මේක කපලා බැලුවොත් සුදු පැහැයෙන් යුක්තයි. ඇතුළත මේ අපි සුදු පාටයි නේ හිඟුරල වල ඇතුළත සුදු පාටයි. දැන් මේ කල් තියාගන්න අපි මේ කැපිච්ච තැන් වල දවාලු තවරලා ආලේප කරලා තිනවා නරක වෙන එක වළක්වා ගන්න. එතකොට මේ හිඟුරල අපිට ඕනම කෑල්ලක් රෝපණ ද්‍රව්‍යයක් වශයෙන් පැල කරගන්නත් පුළුවන්. මේ ඊටි සයිඩ් කෑල්ලක් උනත් පැල කරගන්න පුළුවන්. මේ ඇඟිලි වගේ තියෙන ඒවත් වෙන වෙනම ගලවලා අරගෙන පැලයක් හදාගන්නත් පුළුවන්. මේක ආහාරයට ගන්නත් පුළුවන්. තම්බල ආහාරයට ගන්නත් පුළුවන්. ව්‍යංජනයක් වශයෙන් හදාගන්නත් පුළුවන්. වියලලා පෙති වියලලා උගේ වියලලා අරගෙන පිටි හදාගන්නත් පුළුවන්. එතකොට මේකෙන් ඒ වගේ නිෂ්පාදන ගොඩක් කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ රටට මේවා අගේ එකතු කරපු නිෂ්පාදන පත් කරන ව්‍යවසායකයන් තමයි රටට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒතර පෝෂණ වේදීන්ගේ වගකීම වෙන්නේ මේකේ තියෙන ඖෂධීය ගුණය ඉස්මතු කරලා සමාජගත කරන්න ක්‍රමවේදයක් හදන එක. ඒ වගේම විද්වතුන්ගේ වගකීම වෙන්නේ මේවට මාධ්‍ය හරහා අව탁සේරුවට නොකර අර විද්‍යාව මේ විද්‍යාව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන කාරණාව ගැන වාද විවාද නොකර මේක පරිේෂණ කරලා විද්‍යාගාරයේ තුල මේක පරිේෂණ කරලා මේකේ තියෙන පෝෂණ සංඝටකයන් මොනවද කියන එක හෙළි කරගෙන අවධාරණය කරගෙන මේවා වාණිජ නිෂ්පාදන බවට පත් කරලා ඖෂධ නිෂ්පාදනයේට ප්‍රවේශ වෙනවා නම් එතනින් තමයි අපිට ජාතියට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් වෙන්නේ, වටිනාකමක් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට කුමාරතුංග මුනිදාසයන් කිව්වා වගේ අලුත් දෑ නොතරන දනාලෝ නොනගී කිව්වා වගේම අලුතෙන් දේවල් අපි මේ තුලින් හොයාගත්තේ නැත්නම් අපිට මේකේ වටිනාකම නැතු වෙනවා. ඉතින් මේක ඖෂධ නිෂ්පාදනයේට පෙළඹෙනවා නම් තමයි වඩා හොඳ වෙන්නේ මේ ගැන පරිේශනාත්මක දේවල් කරලා. ඉතින් මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු අතරින් අපිට මේක වගා කරලා කරගන්න විදිය අපිට කියලා දෙන්න පුළුවන්. මේක වාජනයක වගා කරන්නත් පුළුවන්, පොළොවේ වගා කරන්නත් පුළුවන්, බඳුන් වල කරන්නත් පුළුවන්, බෑග් වල මේක හාල් බෑග් එක හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ එහෙම අපි හාල් බෑග් එකක
පස් පුරවල හදාගත්ත හිඟුරල් මේ. ඉතින් අපිට ඕනම ඉඩ කඩ නැති දැනගුණත් මේක කරගන්න පහසුයි. ඉතින් බොහොම ඖෂධීය වටිනාකමක් තියෙන දේශීය ආල ප්‍රභේදයක් තමයි හිඟුරල් කියලා කියන්නේ.